ලෝකේ බලවත්ම මිනිසා ජීවත් වෙන මුළු ලෝකේම අවධානය දිනාගත්තු ඒ සුපිරි මන්දිරය. ඔව් අපි අද කතා කරන්නේ ඇමරිකාවේ වයිට් හවුස් එක ගැන. එහෙම නැත්නම් ශ්වේත මන්දිරය ගැන. හැබැයි මේක නිකන් ගයක් නෙවෙයි. මේක ඇතුලේ තියෙන ආරක්ෂක උපක්‍රම රහස් සහ සුපිරි පහසුකම් ගැන ඇහුවොත් ඔයාලට පිස්සු හැදෙනවා. අපි මුලින්ම යමු මේකේ අතීතයට. ඔයාලා දන්නවද වයිට් හවුස් එක මුලින්ම හදන්න පටන් ගත්තේ 1792 දී කියලා. හැබැයි පුදුමය කියන්නේ ඇමරිකාවේ පළවෙනි ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්ට මේකේ ජීවත් වෙන්න කවදාවත් ලැබුණේ නැහැ. මොකද මේක හදලා ඉවර වෙද්දි එයාගේ දූර කාලේ ඉවර වෙලා තිබුණා. ඊටත් වඩා භයානක දෙයක් 1814 දී සිද්ධ වුණා. බ්‍රිතාන්‍ය හමුදාව ඇවිත් මේ වයිට් හවුස් එකට ගිනි තියනවා. ඊට පස්සේ තමයි මේක ආයෙමත් සුදු පාටින් තීන්ත ගාලා අද අපි මේ දකින්න සුපිරි තත්ත්වයට පත් කළේ. දැන් බලමු මේකේ තියෙන සුපිරිම ආරක්ෂාව ගැන. වයිට් හවුස් එක උඩින් කිසිම ලෙවල් එකක ප්ලේන් එකක් හෝ ඩ්‍රෝන් එකක් ව්‍යාසර කරන්න බෑ. ඒක සම්පූර්ණයෙන්ම තහනම් කලාපයක්. ඒ විතරක් නෙවෙයි මේ මන්දිරයේ වහලේ උඩ හැම තපරයකම ඇස් අතාරින්නේ නැතුව බලාගෙන ඉන්න සුපිරි ස්නයිපර්වරු ඉන්නවා. හදිසියේවත් ගුවන් ප්‍රහාරයක් ආවොත් බේරෙන්න පුළුවන් සර්ෆේස් ටු එයා මිසයිල් පද්ධතියක් මේ වයිට් හවුස් එක වටේටම හොර රහස්‍ය හංගලා තියෙනවා. තව දෙයක් මේ වයිට් හවුස් එකේ තියෙන ජනේල වීදුරු පවා සාමාන්‍ය ඒවා නෙවෙයි. ඒවා හදලා තියෙන්නේ ඕනම බෝම්බ ප්‍රහාරයකට සහ වෙඩි උණ්ඩයකට ඔරොත්තු දෙන බුලට් ප්‍රූෆ් වීදුරු වලින්. පහසුකම් පැත්තෙන් බැලුවොත් මේක මාලිගාවකටත් වඩා එහා ගිය තැනක්. මේ මන්දිරය ඇතුලේ කාමර 132ක් සහ නාන කාමර 35ක් තියෙනවා. හැබැයි ඒක විතරක් නෙවෙයි. ජනාධිපතිවරයාට සහ එයාගේ පවුලේ අයට විනෝද වෙන්න මේක ඇතුලේම පුද්ගලික සිනමා ශාලාවක්, බෝලින් කරන ක්‍රීඩා ස්ථානයක්, ටෙනිස් පිට්ටනියක් සහ සුපිරි පිහිනුම් තටාකයක් පවා හදලා තියෙනවා. ඒ වගේම ලෝක මට්ටමේ සුපිරි සුපර්වේදීන් ඉන්න මුළු තැන්ගයක් ඕනම වෙලාවක එකපාර අමුත්තන් 140 දෙනෙකුට සුපිරි කැම වේලක් ලැහැත්ති කරන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් එමු හැමෝම ආස කරන හොර රහස් පැත්තට. වයිට් හවුස් එක යට අඩි ගණනාවක් ගැඹුරෙන් පිහිටි අති නවීන රහස් බංකරයක් තියෙනවා. ඒකට කියන්නේ PEOC කියලා. එහෙම නැත්නම් Presidential Emergency Operation Center කියලා. 9/11 ත්‍රස්ත ප්‍රහාරයේ වෙලාවේ ඇමරිකානු ජනාධිපතිවරයා ආරක්ෂිතව රැගෙන ගියේ මෙන්න මේ බංකරය ඇතුළටයි. තව රහසක් තමයි හදිසි අනතුරකදී ජනාධිපතිට කාටත් හොරෙන් පැනලා යන්න වයිට් හවුස් එක යටින් විවිධ රහස් උමන් මාර්ග පද්ධතියක් පිහිටලා තියෙනවා. මේ හැම දෙයකටම වඩා රසවත් කතාවක් තියෙනවා. ඒ තමයි වයිට් හවුස් එක ඇතුලේ හොල්මන් කියන එක. විශේෂයෙන්ම ප්‍රසිද්ධ ජනාධිපතිවරයෙක් වෙච්ච ඒබ්‍රහම් ලින්කන්ගේ හොල්මන වයිට් හවුස් එකේ නිදන කාමර සහ කොරිඩෝර් වල සැරිසරනවා කියලා පස්සේ කාලෙක ආපු ජනාධිපතිවරු වගේම බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් පවා ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඉතින් වයිට් හවුස් එක කියන්නේ නිකම්ම බලකීර්තියේ සංකේතයක් විතරක් නෙවෙයි. අති නවීන තාක්ෂණයේ සුපිරි ආරක්ෂාව සහ අභිරහස් පිරුණු තැන. ඔයාලට මේ වගේ තවත් රසවත් නොදන්න කරුණු කාරණා ගැන වීඩියෝ බලන්න ඕන නම් දැන්ම අපේ පේජ් එක ෆලෝ කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. හැමෝටම ජය වේවා. ආයෙත් හමු වෙමු.